අපි අද බලමු තෙල් ඉතුරු කරන වගේම පසුම්බියටත් ෂොට් එක හම්බ නොවෙන්න AC ටිප්ස් කිහිපයක්. කාර් එකේ AC එක පාවිච්චි කරලත් තෙල් ඉතුරු කරන ප්‍රායෝගික ටිප්ස් 4ක්. පළවෙනි ටිප් එක. රිසෙකියුලේෂන් බටන් එක ඔබාගෙන යන්න. ඒ කියන්නේ අර වාහනය ඇතුලේ ඊතලයේ කැරකෙන ලකුණ තියෙන බටන් එක. මේක දැම්මම පිටතරස්නේ හුළඟ ගන්නලේ නටුව ඇතුලේ තියෙන කූල් හුළඟම ආයෙ කූල් කරනවා. එතකොට කම්ප්‍රෙෂර් එකට ලේසි තෙල් ඉතුරුයි. දෙවෙනි ටිප් එක. නවතින්න කලින් AC ඔෆ් කරන්න. ගෙදරට එන්න විනාඩි 2-3කට කලින් AC බටන් එක නිවලා බ්ලෝවර් එක විතරක් දාන්න. පයිප් වල ඉතුරු කූල් එක එතකොට පාවිච්චි වෙනවා. ඒ වගේම AC පද්ධතියේ තෙත ගතිය හිඳිලා බැක්ටීරියා හැදෙන එකත් නවතිනවා. තුන්වෙනි ටිප් එක. කැබින් ෆිල්ටර් එක සුද්ධ කරන්න. ෆිල්ටරේ දුවිලි පිරුණම අපිට කූල් වෙන්න නම් ෆෑන් එක වැඩි කරන්න වෙනවා. එතකොට තෙල් පිච්චෙනවා. මාස 6කට සැරයක්වත් මේක චෙක් කරන්න. හතරවෙනි ටිප් එක. හොඳ ටින්ට් එකක් ගහන්න. වීදුරු වලින් යන අවුව අඩු කරන ටින්ට් එකක් ගැහුවම වාහනය තුල ඉක්මනට රත් වෙන්නේ නැහැ. රත් වෙන්නේ නැති වුණාම AC එකට වැඩ කරන්න තියෙන වෙලාව ඩියුටි සයිකල් එක අඩු වෙනවා. මේකට නම් ගොඩක් අය කැමති නැති වෙන්න පුරුවන්. ඒත් මේක දිගු කාලීනව ලොකු තෙල් ඉතුරුවක්. තවත් මේ වගේ දේවල් දැනගන්න අපිව ෆලෝ කරන්න.